ආයුබෝවන් දුවේ පුතේ ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ ඊසි සිංහල YouTube නාලිකාවත් එක්ක අද අපි ඉගෙන ගන්න යන්නේ ආකුරින් පටන් ගන්න වචන මොනවද කියලා. පුංචි ඔයාලට මම කලින් වීඩියෝ එකේ අයන්නෙන් පටන් ගන්න වචන ඉගැන්නුවා. අද අපි බලමු ආකුරෙන් පටන් ගන්න වචන මොනවද කියලා. ඒ වචන වලට අදාළ පින්තූරත් මේ වීඩියෝ එකේ අන්තර්ගත කරලා තියෙනවා. අපිට මුලින්ම ආකුරෙන් හම්බ වෙන වචනය තමයි ආතා. ආයන්න තායන්න එකතු වෙලා හැදෙනවා ආතා. ආතා කියන්නේ දුවේ පුතේ 100ට. ආයන්න තායන්න ආතා. දෙවනි වචනේ විදියට අපිට හම්බ වෙන්නේ ආච්චි. ආයන්න අල්චයන්න චියන්න. ආයන්න හල්චයන්න චියන්න කියන අකුරු තුන එකතු වෙලා හැදෙනවා ආච්චි. මොකද්ද? ආච්චි. එහෙනම් ආච්චි කියන වචනය පටන් ගන්නෙත් ආකුරෙන්. ඊළඟට පුංචි දුවේ පුතේ ඔයාලට ආකුරෙන් පටන් ගන්න ඊළඟ වචනේ විදියට හම්බ වෙන්නේ ආභරණ. අපි හැමෝම කොහේ හරි ගමනක් යනකොට විවිධ ආභරණ පළඳිනවනේ නේද? එහෙනම් ආභරණ කියන වචනේ පටන් ගන්නෙත් ආකුරෙන්. ආයන්න, මහා ප්‍රාණ බයන්න, රයන්න, මූර්ධජ නයන්න කියන අකුරු 4 එකතු වෙලා ආභරණ කියන වචනය හැදෙනවා. ආයන්න, මහා ප්‍රාණ බයන්න, රයන්න, මූර්ධජ නයන්න ආභරණ. හරි. ඊළඟට අපිට ආකුරෙන් පටන් ගන්න වචනයක් විදියට හම්බ වෙනවා ආනමාලු. මොනවද දුවේ පුතේ ආනමාලු කියන්නේ? ඔයාලා කන්න කැමති රස පළතුරක් කෙසෙල් ගෙඩි වර්ගයක් තමයි ආනමාලු කියන්නේ. ආනමාලු කෙසෙල්. ආයන්න දන්තජ නයන්න මායන්න මූර්ධජ ලුයන්න. ආයන්න නයන්න මායන්න ලුයන්න කියන අකුරු 4 එකතු වෙලා හැදෙනවා ආනමාලු. ආනමාලු. හරි. ඊළඟ වචනය තමයි ආයන්නෙන් පටන් ගන්න. මේකත් ඔයාලා කන්න කැමති කෑමක්. මේ අවුරුදු දවස්වල එහෙම ගොඩක් ඒවල තියෙනවා. මොනවද? ආස්මි. ආයන්න හල් සයන්න මියන්න. ආස්මි. රස කෑමක් නේද? ඊළඟට ආකුරෙන් හම්බ වෙන ඊළඟ වචනය තමයි ආප්ප. මේකත් පුංචි ඔයාලා කන්න කැමති කෑමක් නේද? ආප්ප. ආයන්න හල් පයන්න පයන්න කියන අකුරු 3. ආයන්න හල් පයන්න පයන්න කියන අකුරු 3 එකතු වෙලා හැදෙනවා ආප්ප. ආප්ප. හරිද? ඊළඟට ආකුරෙන් අපිට හම්බ වෙන ඊළඟ වචනය තමයි ආඳා. කවුද ආඳා කියන්නේ? මාළු වර්ගයක්. ආඳා කියන්නේ මාළු වර්ගයක්. එහෙනම් ආයන්න දායන්න. මේ සංඥකද ආයන්න සංඥකද අකුරින් දායන්න ආදා. ආඳා. ඊළඟට ආකුරෙන් අපිට හම්බ වෙන වචනය තමයි ආයුබෝවන්. ඔයාලා හැමෝම දන්න වචනයක්. අපි කෙනෙක්ව පිළිගන්නකොට ආයුබෝවන් කියලා නේද පිළිගන්නේ. ආයන්න, යුයන්න, බෝයන්න, වයන්න, හල් නයන්න. ආකුර, යු අකුර, බෝ අකුර, ව අකුර, හල් නයන්න එකතු වෙලා හැදෙනවා ආයුබෝවන් කියන වචනය. ඊළඟට අපිට ආයන්නෙන් හම්බ වෙන ඊළඟ වචනය තමයි ආහාර. අපි හැමෝටම ජීවත් වෙන්න මේ ආහාර වැදගත් නේද? බඩගිනි වුණාම අපි ආහාර හොයාගෙන යනවා.
එහෙනම් මේ ආහාර කියන වචනය ආයන්නෙන් පටන් ගන්න වචනයක්. ආයන්න, හායන්න, රයන්න කියන අකුරු තුන එකතු වෙලා හැදෙනවා ආහාර කියන වචනය. ඊළඟට දුවේ පුතේ ආයන්නෙන් පටන් ගන්න ඊළඟ වචනය තමයි ආසනය. අපි වාඩි වෙන්න පාවිච්චි කරන්නේ නැත්නම් ඉඳ ගන්න, අසුන් ගන්න පාවිච්චි කරන්නේ මොකක්ද? ආසනය. ආයන්න, සයන්න, නයන්න, යයන්න එකතු වෙලා හැදෙනවා ආසනය කියන වචනය. ඉතින් දුවේ පුතේ අපි අද ඉගෙන ගත්තේ ආකුරෙන් පටන් ගන්න වචන පින්තූර සහිතව. ඉතින් මම හිතනවා අදත් මම කියලා දීපු වචන ටික ඔයාලට තේරෙන්නේ නැති කියලා මේ වචන ටික පාඩම් කරගන්න. රූප සටහනත් මතක තියාගන්න. එහෙනම් අපි ඊළඟ දවසේ ඇයන්නෙන් පටන් ගන්න වචන අරගෙන එමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.